morning. ආයුබෝවන්. අදත් අලුත් ගමනාන්තයකට ලෑස්තිලා ඉන්නේ. වෙනස්ම ගමනාන්තයකට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉන්නේ මාතර. මාතර හයිවේ බස් ස්ටෑන්ඩ් එක ළඟ. ඉතින් යන්න ඕන මිරිස්සට. මම 10 වෙනකොට මිරිස්සට යන්න ඕන. වැඩි විස්තර ටික මම මිරිස්සට ගිහිල්ලා කියන්නම්. ගමන විස්තර ටිකත් මම එතෙන් ගිහිල්ලා කියන්නම්. දැන් මගෙත් එක්ක වෙනස්ම ගමනකට. මං ඉන්නේ නම් හරිම ලස්සන ලොකේෂන් එක. ආවා මිරිස්සට. දැන් ඉන්නේ මිරිස්ස දීවරවරයි. අද යන ගමන ගැන කියන්න බැරි වුණානේ. හැමදාම කඳුවලනේ යන්නේ. අද වෙනස් ගමනක් එන්න හිතුණා. අද යනවා අපි ඩොල්ෆින්ලා නිල්තල් මසු බලන්න. මුහුදේ පැය 5ක් විතර ටුවර් එකක් තියෙන්නේ. 10ට තමයි මට මෙතන මිරිස්ස දීවරවරයි ගාවට එන්න කියලා තිබුණේ. දැන් වෙලාව 9:45යි. තව විනාඩි 15ක් විතර තියෙනවා. මම පොඩ්ඩක් ඇවිදලා බැලුවා මේ හතර වටේ. හරි ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම්. අර පැත්තේ ඔක්කොම තියෙන දීවරවරයි බෝට්ටු තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ලංකාවික කෙලවරක. දැන් වෙලාව හරියටම 10යි. අපේ බෝට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉස්සරහට යනවා. ඔයාලට පෙන්නන්නම් අපි කට්ටිය යනවා. අර මේ ඉස්සරහට ක්‍රූසර් එක නවත්තලා දෙනවා. අන්න තියෙන අපේ බෝට් එක ඇවිල්ලා. මේ කට්ටිය බෝට් එකේ ඉන්න කට්ටිය ලීට අරගෙන අපේ බෝට් එකට දාලා 10:00 වෙද්දි මෙතනින් පිටත් වෙනවා කියලා කිව්වේ. ඒගොල්ලෝ ක්ලීන් කරනකම් අපි වැඩි විස්තර ටිකක් කතා කරමු. මේක ඉතිස්ස දීවරවරයිනේ. මේක ඇත්තටම බහුලව යොදාගන්නේ දීවර කටයුතු වලට තමයි. නාවික හමුදාවෙන් තමයි මම හිතන්නේ මේක පාලනය වෙන්නේ. එතකොට අපිටත් සම්පූර්ණ නාවික හමුදාවේ සහායත් ඇතුව තමයි මේ ගමන යන්නේ. මේක පෞද්ගලික බෝට් එකක් කරා කරන දෙයක්. මම දැනුවත්ව නාවික හමුදාවනුත් කරනවා. යන දුර කියන්න මංවත් දන්නේ නැහැ. එයාලා කිව්ව විදියට ඩොල්ෆින්ලා නිල්තල් මස්සු අපිට හම්බෙනකම් අපි එහාට යනවා කියලා කිව්වේ. සමහර දවස්වල ඒගොල්ලෝ පැය 3 වෙනවලු, පැය 4, 5, පැය 6, පැය 7 වෙන අවස්ථාවලුත් තියෙනවලු. ඉතින් අපිට තන කොහම හරි ඩොල්ෆින්ලා බලන්නනේ. බෝට් එකේ නම තියෙන්නේ good boy. ඔයාලා එනවා නම් මම වැඩි විස්තර කන්ටැක්ට් කරගන්න විස්තර ඒ දේවල් ටික තින්නම්. පස්සේ වීඩියෝ යන්න මේට. තව විශේෂ දෙයක් කියන්න මේ මිරිස්ස විරල මිරිස්ස සංචාරක කලාපය ගත්තොත් එහෙම දකුණු පළාත බහුලව සංචාරක කර්මාන්තයේ පැත්තට ගොඩක් බර පැත්තක් නේ. ඉතින් ඒකෝට එහෙම බලපුවාම මේ මාර ටූරිස්ට්ලා ගොඩක් ඉන්නවා ඇවිල්ලා අපේ ලංකාවට විදේශ විනිමය බහුලව ඉන්න සංචාරක කර්මාන්තයේ දායක වෙනවා කියලා අපි දන්නවා. ඉතින් මම හිතන විදියට මේ දකුණු පළාත මේ දකුණු ලක සෑහෙන ලොකු පිටුවහලක් ඒකට. ඕගොල්ලෝනේ මේ පැත්තට આવොත් ඇස්පන අපිට බලා ගන්න පුළුවන් කොච්චර ටූරිස්ට් ප්‍රමාණයක් මේ පැත්තට එනවද කියලා. කලින් ගිය බෝට් එකෙත් සෑහෙන ටූරිස්ට්ලා ගොඩක් හිටියා. මේකේ නම් ඇත්තටම ඉන්නේ අපේ ලංකාවේ කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. කමක් නැහැ. අපි ඉස්සරහට ගිහිල්ලා විස්තර කතා කරමු මේ සුන්දර මිරිස්ස විරල තීරේ ඉඳලා. සම්පූර්ණයෙන් බුක් කරලා තියෙන්නේ. කට්ටියක් මන් ගිහිල්ලා ලගෙන වාඩි වෙලා. පල්ලේ හම්බුණා. කමන්නේ මට මේ ලස්සන ලොකේෂන් ටික බලන්න යන්න පුළුවන්. යන්න පුළුවන් නම් ගමන යන්න ඔක්කොම ලෑස්තිලා තියෙන්නේ. සද්ද නම් පොඩ්ඩක් ගෙඩි. තව විනාඩි 5ක් 10ක් යනකොට අපි ගමන පටන් ගන්නවා. මාර අත්දැකීමක් වෙයි මේක. ගිහිල්ලා බලමු.
ඉන්දියන් සාගරේ සමුද්‍ර ගමනාන්තය. බලමු අපි කොච්චර දුරට යන්න වෙයි කියලා. හැමදාම අඟුවල කැලෑවලනේ හැමදාම පරිසරයේ අද වෙනසකටත් එක මුහුදේ යනවා. අපි මේ ගහකොළ පරිසරය ආරක්ෂා කරනවා වගේම තමයි මුහුද කියන්නේ ස්වභාව ධර්මයේ එක් තවත් අංගයක්. ඉතින් අපි අනිත් දේවල් ආරක්ෂා කරනවා වගේම ඒකත් මේ විදිහට ආරක්ෂා කරන්න ඕනේ. ලස්සනයි තියාගන්න වචන බලන්න වතුර ටික මේ යන වීඩියෝ මේ බැලුමට පොඩ්ඩක් මේ ඉඳලා සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ ජීන එක පැහැදිලිලා හිනවත් නැහැ මොකද අපිට සෑහෙන දුරක් බැලුමට ඇවිල්ලා දැන් ඇත්තට ඉස්සරහට වඩා මිනිස්සු පරිසරයට සහ ලස්සන දේවල් බලන්න ගොඩක් එකතු වෙලා ඉන්නවා. ඒකත් හොඳයි කියලා මොකද පරිසරයත් එක්ක ජීවත් වෙනකොට අපි දන්නවා කොච්චර ඒක හිතට සහනයක් ඒක කොච්චර මානසික සතුටක්ද කියලා. ඉතින් මේ වගේ ගමනක් ආවම ඒකේ විදිහම තමයි. පස්සේ පුදුම ලස්සනක් තියෙන්නේ. මත් අපි යනවා. දැන් නම් ඇත්තට අපි ආපු පැත්තක් තියෙන්නේ නැහැ. ඈතින් පේනවා මේ අර ඈත නැංගුරන් දාලා තියෙන නැව්. මම හිතන්නේ සමහරට තෙල් නැව්. ඒ මොනාරි වෙන්නද? එයාලා කියන විදියට අර ඇත්ත ඇඟුරන් දාලා තියෙන නැව් ටිකම තෙල් නැව් ටික. මේ අත්දැකීම නම් ඕගොල්ලෝ ගන්න ඕන අත්දැකීම. යන්න හිතාගෙන හිටියේ නම් සිරිපාදේ. ඕ දැන් ලස්සන අන්නක් නගින්න අර දැන් තියෙන කාලගුණ වාතාවරණයත් එක්ක මේ මම මේ ගමන් දෙකම නැවැත්තුවා. සිරිපාදේ යන්න තිබුණා. කොහොමත් මම next week එකේ අනිවාර්යෙන් next week හෝ ඊට පස්සේ week එකේ අනිවාර්යෙන් සිරිපාදේ යනවා. අනිවාර්යෙන් vlog එකක් ගේනවා ඒකේ. ඒකත් එක්කත් තමයි ඉතින් මට මේක හරි වෙනස් අත්දැකීමක්.
මේ ගෙදර එක ගැන කතා කරද්දී කාලගුණය ඇත්තටම හොඳයි. මොකද ලොකුවට උලඟක්වත් ලොකු අවුරස්මියක්වත් රහිබර කාලගුණයක් එහෙම මොකුත් මේ වගේ ගෙදර එකක තමයි ඇත්තටම මේ සී ටුවර්ස් යන්න හොඳම. සමහර වෙලාවට අපේ ජීවිතේට මේ වගේ දේවල් ඕන වෙනවා. හේතුව කිව්වොත් එහෙම ෆෝන් එක වැඩ කරන තැන්වල ප්‍රෙෂර් එක සහ ස්ට්‍රෙස් එක ඒ හැමදේමත් එක්ක බලපුවාම ඒ හැමදේම නැති කරගන්න තියෙන හොඳම විදියක් තමයි සුබාධර්මයත් එක්ක ඉන්න එක. එන්න අස්සන බලන්න. මම තමයි ඉතින් ඇත්තට මං හිතන්නේ මේක තමයි ජීවිතය කියන්නේ. අපි ෆෝන් එකට වෙලා එක දිගට ජීවත් වෙනවද සහ වැඩ කරනවද හැමදාම සල්ලි හම්බ කරනවා හැමදාම. අතර ජීවිතේ නිදහසක් නැහැ. බහුතරයක් මිනිස්සු ගොඩාක් ස්ට්‍රෙස් එකකින් පෙළෙන්නේ. මේ වගේ දෙයක් ජීවිතේට තිබ්බොත් මම හිතනවා ස්ට්‍රෙස් එක කියන එක අඩු වෙයි කියලා. මේ දුකකට දෙන්නේ තාම අපිට මේ තල්මසෙක්වත් ඩොල්ෆින් කෙනෙක්වත් බලා ගන්න ඕන. මොකද මේ අපි දැන් වටේ තාම කැරකිනවා එක තැනකවත් තාම හිටියේ නැහැ. මේ බලමු තව ටික වෙලාවක් ගිහිල්ලා සමහර විට ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඉස්සරහට තව ටිකක් යාවි බලමු අපි මොකද වෙන්නේ කියලා. Jok may ano tadi bisa. ලස්සන ඩොල්ෆින් ටික බලාගන්න පුළුවන් වුණා. ඇත්තටම සෑහෙන වෙලා ගියා මේ ඩොල්ෆින් බලා ගන්න. ඒ වෙලාව 3ටත් කිට්ටුයි. දැන් අපි අපෝ හරවන යනවා. ඊවර වරායි ගාවට.
මොටර් බෝට් එක ඊට පස්සේ ටූරිස්ට් එකක් එන්නේ. උඩ බර්ඩ් එකක් සමරනවා. උඩ බර්ඩ් එකක් යනවා. බීච් එකේ ටූරිස්ට්ලා ගොඩක් විනෝද වෙනවා. ඉතින් ඒක නම් පිස්සුවක්. ඉස්සරහට තියෙන සම්පිය. යමු බෝට් එක නවත්තන තැනට. ගමන ඉවර වෙනවා. මම ඉස්සරහම බැස්සා. ජීවිතේ ලස්සනක් දැකීම. ඔන්න ඒ ඉවර වෙනවා. ඔයගොල්ලොත් එන්න. ඩොල්ෆින්ලා බලන්න, දල්මස් බලන්න. හරිම ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන්. දැන් වෙලාව 4යි. අපි මෙතනින් ගියේ 11ට 12. පැය 5ක් පැය 6ක් විතර ලස්සන ටුවර් එකක් ගියා. ලංකාවට බත ගොවියෝ සපයනකොට ලංකාවට ඕන අනිත් දේවල් මාළු අපිට දෙන්නේ මේ මිනිස්සු තමයි. ඉතින් මේ මිනිස්සුත් කරන්නේ ඇත්තටම ලොකු ක්‍රියාවක්. යමු ඉස්සරහට. මාතරට ආවා. ගමන ඉවර කරන්න ලෑස්ති. බස් එකත් ඇවිල්ලා තියෙන්නේ. කොළඹට යන්න. වෙලාව ගිහිල්ලා තියෙන්නේ. බස් එකට යන්න ලෑස්ති. මම විනාඩි 5ක් ඉන්න කියලා ටක් ගාලා ආවේ. වීඩියෝ එක ඉවර කරන්න ඕන හින්දා. ඉතින් ඊළඟට තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් එහෙම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. අද ලස්සන අත්දැකීමක් ගත්තා. ඕගොල්ලොත් ඉන්න මේ අත්දැකීම ගන්න. දකුණු ළඟට මට ටයිම් තිබ්බනම් මම අර පන්සලට ගිහිල්ලා යනවා. පන්සලට. ඇත්තටම මට දැන් ටයිම් එක අන්තිම කළා. ඒ නිසා මම දැනට මෙතනින් ගමන ඉවර කරනවා. හැමෝටම එන ජය වේවා. පරිස්සමෙන් ඉන්න. ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.